Hi everyone. So ඔයාලා හැමෝම වෙල්කම් කරනවා Learn Figures to introduce කරපු තව අලුත්ම ප්‍රෝග්‍රෑම් එකක් වෙන CloudPath Pro Master Program එකේ introduction session එකට. Right. ඉතින් අද මේ වීඩියෝ එක start කරන්න කලින් ඔයාලා හැමෝගෙම පොඩි request එකක් තියෙනවා කරන්න. ඒ තමා especially ඔයාලා මේ CloudPath Pro Master Program එකට enroll වෙන්න හිතන් ඉන්න student කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක මුල ඉඳලා අන්තිම වෙනකම් බලන්න. මොකද මේ වීඩියෝ එකේ end එකේදී ඔයාලට හරි decision එකක් ගන්න පුළුවන්. ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එක ඔයාලට ඕනේද? ඔයාලට ගැලපෙනවද? එහෙම නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එක ඔයාලා බයි කරන්න ඕනේ නැත්නම් එන්රෝල් වෙන්න ඕනේ ඇයි කියන ක්වෙස්චන් එකට ආන්සර් එකක් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට දෙනවා. එතකොට මේ වීඩියෝ එකේ එන්ඩ් එකේදී නැත්නම් ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එක අවසානයේදී ඔයාලට තීරණයක් ගන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකට එන්රෝල් වෙනවද නැත්ද? නැත්නම් ඔයාලට ෂූටබල්ද නැත්ද කියන දේ සම්බන්ධව. රයිට්. ඒ නිසා මම ඔයාලා හැමෝගෙම රික්වෙස්ට් කරනවා ස්පෙෂලි ප්‍රෝග්‍රෑම් එක බයි කරලා හිතන් ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක මුල ඉඳලා අන්තිම වෙනකම් බලන්න. රයිට්. හරි. අපි මුලින්ම කතා කරමු මොකක්ද මේ CloudPath Pro ප්‍රෝග්‍රෑම් එක කියන්නේ කියලා. රයිට්. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකේ පර්පස් එක මොකක්ද? නැත්නම් මේන් ගෝල් එක මොකක්ද? වගේම මොකක්ද මේ ප්‍රෝග්‍රෑම් එක ෆලෝ කරන ඔයාලට ලැබෙන බෙනිෆිට්ස්. රයිට්. ඒ කියන්නේ end of the day මේ ප්‍රෝග්‍රෑම් එක ෆලෝ කරාට පස්සේ ඔයාලට ලැබෙන knowledge එක. රයිට්. මේ දේවල් ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඒ වගේම අද මේ වීඩියෝ එකේ මේ ප්‍රෝග්‍රෑම් එකේ සිලබස් එක වගේම ෆ්ලෝ එක සම්බන්ධව වගේම learning key objectives මේ ප්‍රෝග්‍රෑම් එකේ මේ හැම දෙයක්ම අපි in details කතා කරමු. හරි. මුලින්ම මේ CloudPath Pro ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව ඔයාලට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නොතින් මේ ප්‍රෝග්‍රෑම් එකේ නමින්ම ඔයාලට තේරෙනවා මේක cloud එක. එහෙම නැත්නම් application deployment side එක base කරගෙන develop කරලා තියෙන. එහෙම නැත්නම් design කරලා තියෙන ප්‍රෝග්‍රෑම් එකක්. right. එතකොට ඔයාලා දන්නවා මේ වෙනකොට අපි සාමාන්‍යයෙන් application එකක් develop කරනවා වගේම application එකක deployment process එක කියන්නේ most important දෙයක්. ඇයි එහෙම කියන්නේ? දැන් normally ඔයාලා දන්නවා අපි කරන application එක නැත්නම් අපි develop කරන application එක end of the day අපේ client කෙනෙකුට වෙන්න පුළුවන්, අපේ audience එකට වෙන්න පුළුවන්. අපි release කරනකොට අපිට සිද්ධ වෙනවා අපි ওই application එක deploy කරන්න. මොකද අපේ audience එකට අපේ web application එක වෙන්න පුළුවන්, website එක වෙන්න පුළුවන්. ඕක access කරගන්න නම් අනිවාර්යයෙන්ම අපිට ඕක deploy කිරීමක් කරන්න සිද්ධ වෙනවා. එතකොට application development process එක වගේම application deployment process එක කියන්නේ ගොඩක් important part එකක්. right. අන්නේ application deployment side එක නැත්නම් මේ application එකක deployment කොටස base කරගෙන design කරන program එකක් තමයි මේ CloudPath Pro program එක. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේ program එක beginner friendly program එකක්. අයි මම එහෙම කියන්නේ කියලා මම explain කරන්නම්. especially මේ program එකේදී අපි cloud සම්බන්ධව එහෙම නැත්නම් මේ cloud computing කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් එතනිනුත් තව එහාට ගිහලා මේ cloud computing කියන concept එක ලෝකෙට එන්න කලින් අපි use කරපු traditional way එක මොකක්ද? ඒ වගේම cloud computing කියන concept එකෙන් අපිට ලැබෙන benefits මොනවද? වගේම cloud service providers ලා කවුද? ඒ වගේම cloud deployment model කියලා තියෙනවා. private cloud එක කියන්නේ මොකක්ද? public cloud එක කියන්නේ මොකක්ද? ඒ වගේම hybrid එක කියන්නේ මොකක්ද? මෙන්න මේ දේවල්. right. එතනින් හට මෙන්න මේ වගේ අර බේසික්ස් තියරි ඉඳන්ම AWS වල core එක නැත්නම් AWS core එක සම්බන්ධව වගේම ඒ වගේම end of the day AWS architecture diagram එකක් follow කරගෙන ඔයාලා ළඟ තියෙන real world application ඔයාලටම deploy කරගන්න පුළුවන් level එක වෙනකම්ම මේ program එකේදී අපි cover කරනවා. ඒ විතරක් නෙමෙයි මේ program එකේදී ඔයාලා දන්න application deployment process එක කියන්නේ ගොඩක් important දෙයක් වගේම අපි එතනදී ඒ follow කරන standard security based practices production get standard කියලා අපි කියනවා. එතකොට මේ දේවල් කොහොමද අපේ deployment process එකට අපි apply කරගන්නේ? most secure විදිහට කොහොමද application deployment එකක් කරන්නේ? මෙන්න මේ part අපි මේ වීඩියෝ එකේ නැත්නම් මෙන්න මේ course එක පුරාවට cover කරනවා basic level එකේ ඉඳලා. ඒ කියන්නේ AWS නැත්නම් මේ cloud computing core එකේ ඉඳලා නැත්නම් beginner level වල ඉඳලා advanced level වෙනකන් step by step cover කරන master program එකක් තමයි CloudPath Pro කියන program එක. right. මං හිතනවා ඔයාලට idea එකක් යන්න නැති කියලා. ඒ විතරක් නෙමෙයි අපි එතනිනුත් තව step එකක් ඉස්සරහට ගිහිල්ලා සාමාන්‍යයෙන් cloud enable application විතරක් නෙමෙයි cloud native application deployment එකක්. ඒ කියන්නේ අපි මේකේ end එකේදී ගොඩක් advanced level ගිහිල්ලා right. cloud ඔයාලා අපි ඉස්සරහට කතා කරනවා modern application deployment side එක සම්බන්ධව. ඒ කතා කරනකොට අපිට නිතරම අහන්න ලැබෙන වචනයක් තමයි මේ cloud native application deployment right. එතකොට මේ cloud native application deployment එකක් කියන්නේ මොකක්ද?
මේකින් අපිට ලැබෙන වාසි මොනවද? මෙන්න මේ දේවල් ඉඳන් කොහොමද full stack application එකක් cloud native approach එකට deploy කරන්න කියන part එක. මෙන්න මේ සම්බන්ධවත් අපි මේ program එකෙන් cover කරනවා, right? ඉතින් මේ program එක දැනට මම මේ කතා කරන මොහොත වෙනකොට පැය 50කට වඩා duration එකක් තියෙන program එකක් වගේම මේ program එක මේ වෙනකොට සිංහල medium වලින් විතරයි මම කරන්නේ, right? අපි ඉස්සරහට බලමු English වලින් කරන්න, but දැනට මේක තියෙන්නේ සිංහල medium වලින් විතරයි. ඒ වගේ මේ program එක වල one time purchase කරාට පස්සේ ඔයාලට lifetime access එකක්, unlimited videos බලන්න වගේම lifetime access එකක් ලැබෙනවා. ඒ වගේම program එකේ end එකේදී e-certificate එකක් ලැබෙනවා. ඉතින් ඒ e-certificate එක verified කරගන්න වගේම මේ හැම දෙයකටම ඔයාලට website එක through හැකියාවක් තියෙනවා වගේම end of the day e-certificate ඔයාලගේ LinkedIn වගේ platform වල share කරගන්නත් පුළුවන්. right? හරි. තව ටිකක් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මොනවද මේ program එකේ තියෙන key benefits, මේක through අපිට ලැබෙන දේවල්, මේ program එකේ outline එක කොහොමද වෙන්නේ කියන දේ සම්බන්ධව. මුලින්ම හරි මාර කිව්වාගේ මේ program එක fully video based program එකක්. ඒ කියන්නේ මේ program එකේදී ඔයාලට දෙන්නේ fully video set එකක්, right? එතකොට video set එක නැත්නම් මේ program එක මම කිව්වාගේ 100%ක් fully video based program එකක්. එතකොට ඒක හරි order එකකට, especially module wise, sub modules wise වගේම resources wise. ඒ resources කියන්නේ PDF වෙන්න පුළුවන්, project file එහෙම නැත්නම් zip file වෙන්න පුළුවන්, links වෙන්න පුළුවන් වගේම mainly videos. මෙන්න මේ හැම දෙයක්ම ওই modules විදියට sub modules wise අපි include කරලා තියෙන, right? එතකොට ඔයාලට ඒක හරි order එකකට, හරි පිළිවෙලකට අපි හදලා තියෙන හින්දා ඔයාලට හරි ලේසියෙන්ම මේ program එක study කරන්න පුළුවන් වගේම fully video based වගේම lifetime access තියෙනවා. ඒ වගේම self paced learning model එක තමයි මෙතනදී තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට ඕනම වෙලාවක ඕනම තැනක ඉඳලා videos unlimited බලන්න lifetime access එකක් ලැබෙනවා, right? හරි. එතනින් එහාට step එකක් ගිහිල්ලා බලමු මේ program එකෙන් syllabus එක especially, right? එතකොට මේ program එක නැත්නම් මේ CloudPath Pro program එකේදී අපි mainly කතා කරන දේවල් සම්බන්ධව මම මෙතන මේ විදිහට categorize කරලා තියෙනවා අපි cover කරන areas සම්බන්ධව. එතකොට මුලින්ම බලමු අපි මම අර කිව්වාගේ මේක අර beginner friendly නේ. ඒ කියන්නේ basics level එකේ ඉඳලා advanced level එකකන් තමයි step by step අපි continue කරන්නේ මේ program එකේදී. හරි. එතකොට මුලින්ම අපි cover කරනවා මේ cloud fundamentals වගේම AWS basics නැත්නම් AWS core එක සම්බන්ධව. ඒ කියන්නේ අර මම කිව්වාගේ බිඳුවේ ඉඳලා. ඒ කියන්නේ cloud computing කියන්නේ මොකක්ද කියන තැන ඉඳලා. එහෙම නැත්නම් ඊට කලින් අපි පාවිච්චි කරපු මොකක්ද කියන තැන ඉඳලා අර end of the day අපි ළඟ තියෙන application deploy කරගන්න පුළුවන්. modern architecture එක use කරගෙන කොහොමද deploy කරන්න කියන level එක වෙනකම්ම cover වෙනවා. හරි. එතකොට මුලින්ම අපි බැලුවොත් එහෙම මුලින්ම අපි කතා කරනවා මොකද්ද මේ cloud computing කියන්නේ? මොකද්ද? ඇයි මේක අපිට ඕන වෙන්නේ? මෙන්න මේ දේවල් අපි මුලින්ම කතා කරනවා. කියන්නේ cloud fundamentals ටික අපි cover කරනවා. එතනදී අපි කවුද cloud service provider කෙනෙක් කියන්නේ? cloud deployment model කියන්නේ මොකද්ද? public cloud එක, private cloud එක, hybrid cloud කියන්නේ මොනවද? එතනින් එහාට ගිහිල්ලා ඔය shared responsibility model කියලා තියෙනවා. අපි කවුරු හරි cloud service provider කෙනෙක් එක්ක වැඩ කරනවා නම් අපේ තියෙන shared responsibility model එක. අපි බලනවා මොනවද? මෙන්න මේ වගේ අර basics theory වල ඉඳලා practical වෙනකම්ම step by step continue කරන program එකක් තමයි මේ program එක. හරි. හරි. එතනින් එහාට අපි cloud basics ටික කතා කරලා එතනින් පස්සේ අපි AWS සම්බන්ධව කතා කරනවා. මොකද මේ program එකේ base කරන්නේ AWS සම්බන්ධව. ඒ කියන්නේ AWS services use කරන් තමයි අපි deployment process එක කරන්නේ. හරි. එතකොට අපේ cloud native deployment එකක් වෙන්න පුළුවන්, normal deployment එකක් වෙන්න පුළුවන්. අපි එතනදී use කරන cloud service provider තමයි Amazon Web Services කියලා කියන්නේ. ඒකටත් විශේෂ හේතුවක් තියෙනවා. ඔයාලා දන්නවා මේ වෙනකොට top 3 ඉන cloud service providers ලා තමයි Amazon Web Services එහෙම නැත්නම් AWS කියලා අපි කියනවා. Google එක නැත්නම් අපි කියනවා Google Cloud Platform එක. ඒ වගේම Azure Cloud එක. එතකොට මේ අතරිනුත් number 1 ඉන්න මම මේ කතා කරන මොහොතේ, right? especially මම මේ කතා කරන මොහොතේ infrastructure side එක ගත්තා නැත්නම් global infrastructure side එක ගත්තාත් market revenue එක ගත්තාත් මේ වෙනකොට market leader තමයි AWS නැත්නම් Amazon Web Services කියලා කියන්නේ. ඒ හින්දා ගොඩක් local වගේම global companies AWS services use කරනවා, right? ඒ හින්දා අපි මේ program එක continue කරන්න Amazon Web Services use කරගෙන. එතකොට එතනදී අපි මුලින්ම බලනවා මේ AWS core services සම්බන්ධව. especially ඔයාලා අහලා ඇති AWS කියනකොට අපිට මතක් වෙන AWS services තියෙනවා. EC2, S3, RDS, VPC, access manager මෙන්න මේ දේවල් සම්බන්ධව. එතකොට මෙන්න මේ AWS core services සම්බන්ධව අපි මුලින්ම කතා කරනවා වගේම කොහොමද AWS environment එකක් set up කරගන්නේ.
right especially AWS console එක through log වෙලා කොහොමද අපිට ඕන ඔය VPC creation එකක් කරගන්නේ right security හදාගන්නේ කොහොමද user කෙනෙක් create කරගන්නේ කොහොමද ඔන්න ඔය දේවල් අපි cover කරනවා. එතනින් එහාට අපි බලනවා අපි basics theory part එක ඔක්කොම idea එකක් ගත්තට පස්සේ step by step කොහොමද production standard එකට අපි ළඟ තියෙන back end එකක් වගේම front end එකක් AWS console එක through right එතනදී අපි infrastructure as a code name එතනදී use කරන්නේ AWS console එක familiar කරගන්න මුලින්ම AWS console එක through කොහොමද අපි ළඟ තියෙන application එකක් step by step deploy කරන්න කියන part එක especially front end එකක් වගේම back end එකක් right එතකොට මෙතනදී අපි consider ගන්න Spring Boot Java right back end එකක් වගේම front end React front end එකක් කොහොමද deploy කරන්න කියන part එක මෙතනදී අපි cover කරනවා හරි එතකොට ඊළඟ step එකේදී අපි cover කරනවා networking side එක සම්බන්ධව. ඒ කියන්නේ AWS ගැන කතා කරොත් එහෙම විශේෂම service එකක් තමයි AWS ලා අපිට දෙන VPC කියලා කියන්නේ virtual private cloud කියලා අපි කියනවා. එතකොට VPC වල fundamentals ටික අපි cover කරනවා වගේම කොහොමද custom VPC එකක් අපිට ගැලපෙන එකක් නිර්මාණය කරගන්නේ. මෙන්න මේ part එක cover කරන. එතනදී අපිට මොනවද මේ subnets කියන්නේ right එතකොට public subnet එක කියන්නේ මොකද්ද private subnets කියන්නේ මොකද්ද NAT gateway security groups මේ දේවල් මොනවද ඇයි මේ දේවල් අපිට ඕන වෙන්නේ කියන theory part එකේ ඉඳලා කොහොමද මේ වගේ VPC එකක් අපි practically implement කරන්නේ මෙන්න මේ part එක cover කරනවා ඒ වගේම EC2 අපි practically EC2 server එකක් හදලා Ubuntu base server එකක් හදලා ඔකට software installation එකක් කරනවා. එතකොට මේ දේවල් එතනදී cover කරනවා. ඒ වගේම අපි දැන් ඔතනදී මේ practical part එකක් එක්ක තමයි මේ හැම දෙයක්ම යන්නේ. ඊට පස්සේ අපි හදාගත්ත server එක especially ඔයාලා දන්නවා load balancing කියන concept එක. අපේ application එකක් අපි කියනවා zero down time කියලා දේවල් අපි කතා කරනවා. එතකොට එතනදී application එකක load එක balance කරලා තියෙන එක අත්‍යවශ්‍ය දෙයක්. එතකොට AWS වල ඒකටත් තියෙනවා service එකක් ELB එක නැත්නම් application load balancer කියන එහෙම නැත්නම් elastic load balancer කියලා කියනවා. එතකොට කොහොමද ඔය load balancing part එක කරන්නේ කියන part එක වගේම database manager වලට AWS එකේ තියෙනවා RDS කියලා. එතකොට සාමාන්‍යයි production යනවා නම් RDS එකක් database එකක් connect කරලා ගන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ දේවල් කොහොමද අපේ application එකට add කරන්නේ මේ RDS කියන service එක. අපි කියන relational database services කියලා. එතකොට ඒ දේවල් කොහොමද කරන්නේ? එතනින් එහාට ගිහිල්ලා කොහොමද අපේ front end එක especially React නේ අපි මෙතනදී use කරන්නේ React වල කොහොමද static web hosting එකක් කරන්න S3 bucket වගේම මේ cloud front services use කරලා right ඒ වගේම මෙතනින් එහාට නවතින්නේ නැහැ මේ දේ කරලා කොහොමද Cloudflare through ඕකට domain එකක් point කරන්නේ කියන part එකත් මේකදී අපි කතා කරනවා right හරි එතකොට ඔන්න ඔය part එක එතනදී cover කරලා තියෙනවා ඊට අමතරව security and access control ගැන කතා කරනකොට AWS Identity and Access Manager අපි කියන IAM කියලා. මෙන්න මේ service එක මොකද්ද? මේක ගොඩක් important service එකක්. මේකෙන් මොකක්ද වෙන්නේ කියන දේ part එක සම්බන්ධව අපි A to Z cover කරනවා. ඒ වගේම AWS Certificate Manager ගැන අපි කතා කරනවා. SSL certificate අපිට set කරගන්න ඕනේ. ඒ දේවල් අපි කතා කරනවා. ඒ වගේම AWS WAF කියලා කියනවා. මේ ඇවිල්ලා firewall එක. මොකද මේක security සම්බන්ධව අපි කතා කරන production standard එකට තමයි application deploy කරන්නේ. එතකොට මේ AWS firewall එක කියන්නේ මොකක්ද කියන එක අපි කතා කරනවා right එතින් එහාට ගිහලා AWS key manage එක වගේම secret manager සම්බන්ධවත් අපි cover කරනවා මේ program එකේදී ඒ වගේම මම අර කිව්වා වගේ මෙතනදී අපි application කියන්නේ cloud enable application එකක් විතරක් නෙමෙයි නැත්නම් අපි normally අපේ application එක console එකට log වෙලා AWS console එකට log වෙලා step by step deploy කරනවා වගේම production standard එකට මම අර කිව්වේ එතනින් එහාට තව step එකක් තියලා අපි බලනවා තව විදිහකට full stack application එකක් කොහොමද deploy කරන්නේ cloud native approach එකට. අර අපි කිව්වේ modern application deployment කතා කරේ. අර එතකොට ඔය cloud native approach එකට කොහොමද full stack application එකක් deploy කරන්නේ production standard එකට. right අන්න ඒ part එකත් මේ program එකේ end එකේදී අපි cover කරනවා. එතනදී අපි application එකක් containerize කරනවා කියන්නේ මොකද්ද? කොහොමද Docker use කරලා application එකක් Dockerize කරන්නේ? හරි. එතනින් එහාට මේ infrastructure as a code කියන්නේ මොකක්ද? එතකොට මේ Terraform use කරලා ඒ දේ කොහොමද අපි කරන්නේ කියන part එක. ඒ විතරක් නෙමෙයි දැන් ඔය අපි Dockerize කරපු application containerize කරන්න නැත්නම් orchestrate කරන්න එහෙම නැත්නම් අපිට පුළුවන් AWS service එකක් තියෙනවා ECS කියලා. right. එතකොට මේ ECS වගේ ECS Fargate එක වගේ දේවල් කොහොමද use කරන්නේ? right. මේ දේවල් කොහොමද කරන්න කියලා අපි practically කතා කරනවා. right. practical කරන ගමන් තමයි අපි theory part එක cover කරන්නේ මේ වගේ. හරි. ඒ වගේම secret and configurations. right. ওই දේවල් අපි කතා කරනවා. එතනින් එහාට
තව ස්ටෙප් එකක් ගිහලා ඔය හදපු cloud native application එක නැත්නම් ඔය deploy කරපු cloud native application එක කොහොමද CI/CD apply කරන්නේ මෙතනදී අපි කතා කරන්නේ GitHub Actions through කොහොමද CI/CD apply කරන්න කියන part එක right එතනදී අපි GitLab එකේ secret manage කරන විදිය වගේම action workflow එක සම්බන්ධව කතා කරනවා අපි ඒක practically experience කරනවා කොහොමද කරන්න කියලා හරි එතනින් එහාට තවත් ස්ටෙප් එකක් ගිහිලා අපි කතා කරනවා මොනිටරින් ඒක මොකද අපි ප්‍රොඩක්ෂන් යනවා නම් මොනිටරින් කියන දේ ගොඩක්ම ඉම්පෝර්ටන්ට් දෙයක් අපේ ඇප්ලිකේෂන් එකේ රයිට් එතකොට මොනිටරින් කොහොමද බලන්නේ ස්පෙෂලි AWS වල නම් වෙනම සර්විස් එකක් තියෙනවා CloudWatch කියලා එතකොට මේ CloudWatch logs through කොහොමද අපේ ඇප්ලිකේෂන් එකේ logs බලන්නේ alarms ඔය දේවල් කොහොමද නැත්නම් ඔය අපි ECS එක නැත්නම් EC2 එක right එතකොට නැත්නම් RDS එක කොහොමද මොනිටර් කරන්නේ මේ දේවල් අපි බලනවා AWS වල CloudWatch කියන සර්විස් එක යූස් කරන් එතනින් එහාට කොහොමද මේ Prometheus නැත්නම් මේ Grafana dashboard එක වගේ යූස් කරන් අපේ CPU memory monitoring කරන්නේ right custom dashboard එකක් බල හදන්නේ කොහොමද වගේම alerting messages කොහොමද හදන්නේ ඒ කියන්නේ CPU capacity එක වැඩි වුණොත් අපිට alert message එකක් ගෙන්න ගන්න විදිහට ඒ වගේම finally මෙතනදී අපි බලනවා මේ මොඩියුල් එකේම කොහොමද cost management side එක කියන්නේ ඔයාලා දන්නවා AWS වල තියෙන pay as you go කියන මොඩල් එක right එතකොට අපි month end එකට අපි bill එක එන්නේ නැත්නම් අපි subscription based plan එකක් යනකොට අපිට monthly bill එක එන්නේ usage එක අනුව right එතකොට සාමාන්‍යයෙන් ඔයාලගේ client ලා ඉන්න පුළුවන් එයාලට සාමාන්‍යයෙන් ලොකු ගාණක් දරන්න බැරි කට්ටිය. ඒ වගේම ලොකු ගාණක් දරන්න පුළුවන් කට්ටිය. right? එතකොට එයාලගේ එක එක requirement වලට කොහොමද අපි ඔය cost management service එක handle කරන්නේ? right? මොකද මම service එකක් up කරනකොට ඔයාලට කියනවා මේ service එක කොයි විදිහටද අපිට up කරන්න පුළුවන් එක එක methods. ඒ කියන්නේ මෙන්න මේ service එකේ මෙන්න මේ type එක අපි add කරොත් කොහොමද charges වෙන්නේ? right? මේ දේවල් අපි කතා කරනවා. ඒ වගේම මේ program එකේදී අපි AWS Lightshell සම්බන්ධව කතා කරනවා right ඒ වගේම මේකෙදී අපි especially practically project කිහිපයක් deploy කරලා බලනවා right project කිහිපයක්ම deploy කරලා බලලා මේ program එකේ end එකේ ඔයාලට තේරෙනවා මේ program එකේ content එකත් එක්ක ඔයාලට මොන වගේ knowledge එකක්ද ලැබෙන්නේ කියලා. එතකොට මේක තමයි සම්පූර්ණ syllabus එක. මෙන්න මේ මේකේ තියෙන හැම දෙයක්ම අපේ course එකේ cover කරනවා right හරි ඊට පස්සේ අපි බලමු මේ program එක එහෙම නැත්නම් මේ course එකේ learning key objectives මොනවද කියලා. අර කියපු ටිකම තමයි syllabus එකේ අපි කතා කරපු ටිකම තමයි තියෙන්නේ. මම නිකන් කියන්නම්. මෙතනදී අපි බලනවා cloud computing and AWS fundamentals සම්බන්ධව mainly right. එතනින් පස්සේ අපි බලනවා secure කොහොමද අපේ application එකක් secure විදිහට deploy කරන්න කියන part එක. එතනින් එහාට cloud native deployment එකකදී අපි use කරන infrastructure as a code කියන දේවල් වගේම containerize and orchestrate කරන්නේ කොහොමද application එකක් automate deploy කරන්නේ කොහොමද CI/CD නැත්නම් මේ continuous integration and continuous delivery use කරන් කොහොමද automatically deploy කරන්නේ නැත්නම් අපි කතා කරන zero down time කියන දේ කොහොමද ඒ දේ කරන්නේ කියන එක. ඒ වගේම application එකක් secure කරන්නේ කොහොමද වගේම application එකක data කොහොමද secure කරන්නේ. ඒ වගේ monitoring and optimizing සම්බන්ධව මෙන්න මේ වගේ ගොඩාක් දේවල් අපි cover කරනවා. ඒ වගේම අපි මෙතනදී deploy කරන හැම application එකක්ම අපි deploy කරන්නේ production grade standard එකට right හරි ඔය ටික තමයි මේකෙන් ඔයාලා ලැබෙන key objectives නැත්නම් මේ course එකේ objectives තියෙන්නේ. මේ ටික තමයි මම මෙතනදී අර advanced විදිහට කලින් slide එකේදී ඔයාලට explain කරේ. හරි එතනින් එහාට අපි පොඩ්ඩක් බලමු මේ program එකේ delivery එක සම්බන්ධව especially මම කියවගේ මේ program එක fully video based program එකක්. ඔයාලා one time enroll වුණාට පස්සේ ඔයාලට lifetime access එකක් තමයි ලැබෙන්නේ. එතකොට මම කිව්වාගේ මේ program එක මම මේ කතා කරන මොහොත වෙනකොට පැය 50කට වැඩි duration එකක් තියෙන program එකක්. සාමාන්‍යයෙන් මේක අඩුවීමක් වෙන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් ඉස්සරහට යනකොට පැය 60 70 යන්න ඉඩ තියෙනවා right. මේක මේ දාලා තියෙන්නේ මම මේ කතා කරන මොහොත වෙනකොට මේ program එකේ duration එක. ඒ වගේම ඔයාලට මේකෙන් ලැබෙන format තමයි ඔයාලට මේක deliver වෙන්නේ output එක විදිහට ඔයාලට ලැබෙන්නේ video lectures තමයි තියෙන්නේ. ඊට අමතරව PDF තියෙනවා project file resource links මේ දේවල් තමයි include වෙලා තියෙන්නේ. ඒතකොට මේ දේවල් අර මම කිව්වා වගේ modules wise sub modules wise හරි order එකකට පිළිවෙලකට අපි හදලා තියෙනවා. හරි එතනින් එහාට මේ program එකේ access කතා කරොත් එහෙම මේ program එකට ඔයාලට lifetime access ලැබෙනවා. ඒ වගේම self-paced learning model එක තියෙන්නේ. ඔයාලට ඕනම වෙලාවක program එකට enroll වෙන්න වගේම ඕනම වෙලාවක videos බලන්න unlimited බලන්න lifetime access එකක් තියෙනවා. හරි එතනින් එහාට පොඩ්ඩක් ගිහිල්ලා කතා කරමු මේ program එකේදී
මම නැත්තම් මේ ප්‍රෝග්‍රෑම් එක මම රෙකමන්ඩ් කරන ඔඩියන්ස් එක නැත්තම් මේ ප්‍රෝග්‍රෑම් එක ෆලෝ කරන්න ඕනේ කවුද කියන එක සම්බන්ධ රයිට් ගොඩ දෙනෙක් අහන ප්‍රශ්න ලිස්ටර්ස්ලා එතකොට මම අර කිව්වාගේ මේක බිගිනර් ෆ්‍රෙන්ඩලි මේ ප්‍රෝග්‍රෑම් එකක්නේ එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක ඕනම බිගිනර් කෙනෙකුට නමුත් මම රෙකමන්ඩ් කරනවා ඔයාලට ඇප්ලිකේෂන් ඩිප්ලොයිමන්ට් සයිඩ් එක නෙමෙයි ඇප්ලිකේෂන් ඩෙවලොප්මන්ට් සයිඩ් එක සම්බන්ධව බේසික් නොලෙජ් එකක් ස්පෙෂලි අපි කියන සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එක සම්බන්ධව ඒ කියන්නේ ඇප්ලිකේෂන් එක ඩිප්ලොයි කරන විදිය සම්බන්ධව නැත්නම් සෝරි ඩෙවලොප්මන්ට් කරන විදිය සම්බන්ධව අයිඩියා එකක් තියෙනවා නම් ඒක වැදගත්. හරි. ඒ වගේම ඒක ප්ලස් පොයින්ට් එකක් විතර ගන්න පුළුවන් මොකද අපි ඇප්ලිකේෂන් ඩෙවලොප්මන්ට් සයිඩ් එකක් මෙතනදී ફોකස් කරන්නේ නැහැ ඇත්තටම. ඇප්ලිකේෂන් ඩිප්ලොයිමන්ට් සයිඩ් එක විතරයි ફોකස් කරන්නේ. එතකොට ඔයාලට අර ඕල්රෙඩි ඇප්ලිකේෂන් එකක් ඔයාලා ඩෙවලොප් කරලා තියෙනවා නම් යම්කිසි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් සම්බන්ධව අයිඩියා එකක් තියෙනවා නම් ඒක මේ ප්‍රෝග්‍රෑම් එකේදී ඔයාලට ප්ලස් පොයින්ට් එකක් වෙනවා. මොකද අපි ඩෙවලොප් කරපු ඇප්ලිකේෂන්ස් නේ ඩිප්ලොයි කරන්නේ. ඒ නිසා අර ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එක through ඇප්ලිකේෂන් ඩෙවලොප්මන්ට් සයිඩ් එක නෙමෙයි ඩිප්ලොයිමන්ට් සයිඩ් එක සම්බන්ධව තමයි අපි බින්දු ඉඳලා කතා කරන්නේ. ඒ නිසා අර ඔයාලා already ඇප්ලිකේෂන් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එක සම්බන්ධව නැත්නම් ඇප්ලිකේෂන් ඩෙවලොප් කරලා තියෙනවා නම් ඒක ප්ලස් පොයින්ට් එකක් විදිහට ගන්න පුළුවන්. රයිට් ඉතින් මේක අර බිගිනර් ෆ්‍රෙන්ඩලි ප්‍රෝග්‍රෑම් එකක් නිසා ඕනම බිගිනර් කෙනෙකුට මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ජොයින්ලා බින්දු ඉඳලා ඔයාලගේ ජර්නි එක ස්ටාර්ට් කරන්න පුළුවන්. ඒ වගේම සොෆ්ට්වෙයාර් ඩෙවලොපර්ස්ලාට වගේම වෙබ් ඉන්ජිනියර්ස්ලාට මේ ප්‍රෝග්‍රෑම් එක රෙකමන්ඩ් කරනවා. එතකොට DevOps ඉන්ජිනියර්ස්ලාට නැත්නම් DevOps සයිඩ් එක සම්බන්ධ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් ෆීල්ඩ් එකේ ඉඳලා DevOps සයිඩ් එකට ගොඩ දෙනෙක් යනවනේ මේ දවස්වල. එතකොට එහෙම යනවා නම් ඒ අවශ්‍ය කරන නොලෙජ් එක ගන්න මේ අවුනායට මේ ප්‍රෝග්‍රෑම් එක අපි රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒ වගේම IT ස්ටුඩන්ට්ලට ස්පෙෂලි අන්ඩර්ග්‍රැජුවේට්ස්ලට මේ ප්‍රෝග්‍රෑම් එක රෙකමන්ඩ් කරන්න පුළුවන් වගේම ස්මෝල් බිස්නසස් නැත්නම් අපි කියන ස්ටාර්ට්අප් සොෆ්ට්වෙයාර් කම්පැනිස් දාන කට්ටියට මේ ප්‍රෝග්‍රෑම් එක රෙකමන්ඩ් කරන්න පුළුවන් මොකද එයාලගේ ඇප්ලිකේෂන් ඩිප්ලොයිමන්ට් ප්‍රොසෙස් එක සම්බන්ධ නොලෙජ් එක ලබා ගන්න. හරි. හරි. ඒ වගේම මේකෙදී අපි තව දෙයක් කතා කරන්න ඕනේ ප්‍රී රික්වයර්මන්ට් සම්බන්ධව. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක ෆලෝ කරනවා නම් ඔයාලට තියෙන්න ඕන දේවල් සම්බන්ධව. හරි. එතකොට hardware requirements ගැන කතා කරලා ඔයාලා ලැප් එකක් හරි ඩෙස්ක්ටොප් එකක් හරි තියෙන්න ඕනේ වගේම stable internet connection එකක් තියෙන්න ඕනේ. ඒ වගේම AWS account එකක් තියෙන්න ඕනේ. එතකොට AWS account එකක් create කරගන්න එක ලොකු දෙයක් නෙමෙයි සරල දෙයක්. නමුත් එතනදී ඔයාලට AWS account එකක් හදනවා නම් ඔයාලට link කරන්න සිද්ධ වෙනවා ඔයාලගේ credit or debit card එකක්. right. හැබැයි ඒකෙදි ලොකු මුදලක් තිබීම අවශ්‍ය නැහැ. ඇත්තටම මම රෙකමන්ඩ් කරන්නේත් ලොකු මුදලක් ගැවසෙන්නේ නැති කාඩ් එකක් පුළුවන් නම් ලින්ක් කරන්න කියලා. හේතුව ඔයාලා AWS beginner කෙනෙක් නම් ඔයාලා දන්නේ නැතුව ඔයාලා තින් මොනවා හරි අර high capacity මේ services මොනවා හරි අප් වෙලා තිබ්බොත් එහෙම එතනදී end of the day අර අපි කියවනේ AWS වලදී follow කරන්නේ subscription based model එකක් right pay as you go කියන model එක. එතකොට usage එක අනුව bill එක නින්ද ඔයාලා දන්න තු ඔයාලා තියෙන මොනවා හරි services enable වෙලා තිබ්බොතින් ඔයාලට ලොකු bill එකක් එන්න පුළුවන්. ඒ වගේ month end එකේදී ඔයාලගේ account එකේ සල්ලි තිබ්බොත් ඒකෙන් ඔයාගේ සල්ලි කැපෙනවා month end එකේ. ඒ නිසා ඔයාලා beginner කෙනෙක් නම් මම ඒක program එකේ කතා කරනවා වෙනම මම රෙකමන්ඩ් කරන්නේත් වැඩි මුදල් ගැවසෙන්නේ නැති account එකක් වගේ link කරලා card එකක් link කරගන්න පුළුවන් නම් ඇත්තට මේක හොඳයි. හරි. ඒ නිසා එකයි මම කිව්වේ ලොකුට මුදල් ගැවසෙන්න ඕනේ නැහැ account එකේ. අපිට account එක හදාගන්න AWS account එක හදාගන්න card එකක් ඕනේ. card එක verify කරගන්න ඕනේ. හින්දා සාමාන්‍යයෙන් පොඩි ගාණක් කපනවා මුලින්ම card එක ඇත්තටම verify කරගන්න process එකට යාළගේ. එතකොට ඒකයි refund කරන ඩොලර් එකටත් වඩා අඩු ගාණක් ඔයාලගෙන් කපලා බලනවා මුලින්ම card එක link කරාට පස්සේ card එක verify කරගන්න. ඒ වගේ මේක refund වෙනවා. හරි. එතකොට අර ඒ වගේ AWS account එකක් අපිට ඕන වෙනවා. එතනින් එහාට මේ ප්‍රෝග්‍රෑම් එක අර මම කිව්වා වගේ රෙකමන්ඩ් කරනවා මම බේසික් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවා නම් ඇප්ලිකේෂන් ඩිප්ලොයිමන්ට් සයිඩ් එක සම්බන්ධව වගේම සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එක සම්බන්ධව ඒක මේකෙදි ප්ලස් පොයින්ට් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි ඊළඟට බලමු මේ ප්‍රෝග්‍රෑම් එකේ තව දෙයක්. එතකොට මම කවුද කියන එක. එතකොට මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න මට තියෙන এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් මොනවද? මට තියෙන එක්ස්පීරියන්ස් මොනවද කියලා ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් මම කවුද කියන එක සම්බන්ධව. සරලවම කතා කරොත් මම DevOps engineer කෙනෙක් වගේම software engineer කෙනෙක්, ඒ වගේම consultant කෙනෙක්, ඒ වගේම Learnfy එකේ founder මම. හරි. එතකොට මේ වෙනකොට මට මෙතන 5 year තිබ්බට මෙතන ඇත්තටම බැලුවොත් 6 year experience එකක් තියෙනවා especially back end development side එක සම්බන්ධව වගේම DevOps side එක සම්බන්ධව. right. ඒ වගේම මට back end related framework like Spring Hibernate වගේම Java Python Node වගේ දේවල් සම්බන්ධව strong
ෆවුන්ඩේෂන් එකක් තියෙනවා. ඒ වගේම ඩෙවොප්ස් ප්‍රැක්ටිසස් සම්බන්ධව මට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. එතකොට මම මේ ප්‍රෝග්‍රෑම් එක ක්‍රියේට් කරලා තියෙන්නේ මේ අවුරුදු 6 ඇතුළත ඉන්ඩස්ට්‍රි එකේ වර්ක් කරන ස්පෙෂලි මුලින්ම සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් විදිහට පස්සේ බෑක් එන්ඩ් ඩෙවොප්ස් ඉන්ජිනියර් කෙනෙක් විදිහට නැත්නම් ඩෙවොප්ස් ස්පෙෂලිස්ට් කෙනෙක් විදිහට මම ලබාගත්ත එක්ස්පීරියන්ස් මේ හැම දෙයක්ම ඉන්ක්ලූඩ් කරලා තමයි මම මේ ප්‍රෝග්‍රෑම් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතනදී මම බිගිනර් ලෙවල් යන හින්දා ඔයාලා හැමෝටම පැහැදිලි වෙන විදිහට සරල සිංහල යූස් කරගෙන හරි ඒ වගේම සරල එක්සාම්පල් යූස් කරගෙන රියල් වර්ල්ඩ් එක්සාම්පල් යූස් කරගෙන ඔයාලා හැමෝටම මේ ප්‍රෝග්‍රෑම් එක තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. රයිට් ඔයාලට මෙතනින් එහාට මගේ විස්තර බලා ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මගේ LinkedIn ප්‍රොෆයිල් එකට විසිට් කරලා මගේ ඩීටේල්ස් හැම දෙයක්ම බලා ගන්න. හරි. එතනින් එහාට මේ ප්‍රෝග්‍රෑම් එකේ තව එකක් තමයි මේ ප්‍රෝග්‍රෑම් එකට බෝනස් කන්ටෙන්ට් දෙකක් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. මේ වෙනකොට ලර්න් ෆී එකේ තියෙන AWS ඩිසයින් සොලියුෂන් එක. එහෙම නැත්නම් අපි කියනවා මේ ආර්කිටෙක්චර් ඩිසයින් එක සම්බන්ධව හදපු ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේක. ඩිසයින් AWS solution කියන ප්‍රෝග්‍රෑම් එක. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකේ කන්ටෙන්ට් එක වගේම මේ දවස්වල ලර්න් ෆී එකේ ලේටස්ට්ම ප්‍රෝග්‍රෑම් එකක් වෙන Code to Cloud. නැත්නම් මේක කියනවා Cloud Native Full Stack Application Deployment වලට දාලා ප්‍රෝග්‍රෑම් එකේ සම්පූර්ණ කන්ටෙන්ට් එක. මේ ප්‍රෝග්‍රෑම් දෙකේම සම්පූර්ණම කන්ටෙන්ට් එක මේ ප්‍රෝග්‍රෑම් එකට ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. රයිට්. එතකොට මේ ඔයාලා මේ AWS Master Program එක කියලා අපි කියන්නේ. එහෙම නැත්නම් මේ CloudPath Pro ප්‍රෝග්‍රෑම් එකට එන්රෝල් වෙලා නම් මම මේ කතා කරන ප්‍රෝග්‍රෑම් එකට එන්රෝල් වෙලා නම් ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් දෙක සෙපරේට් බයි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. රයිට්. ඒ දෙක ගැනත් සැලකිලිමත් වන්න. මොකද මේ ප්‍රෝග්‍රෑම් දෙකේම කන්ටෙන්ට් එක මේ අපි කතා කරන ප්‍රෝග්‍රෑම් එකට ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ මේ වෙනකොට. හරි. ඒ නිසා මේ වගේ වෙනම ගන්න ඕනේ නැහැ. හරි. එතනින් එහාට yes ඔය ටික තමයි අපිට මෙයින්ලි කතා කරන්න තියෙන්නේ. මේ ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව මම හිතනවා දැන් ඔයාලට මේ වෙනකොට මේ ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව යම්කිසි අයිඩියා එකක් ගිහිල්ලා ඇති. මේ ප්‍රෝග්‍රෑම් එකේදී අපි කතා කරන දේවල් කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එකේ කන්ටෙන්ට් එක තියෙන්නේ මේ දේවල් සම්බන්ධව මම හිතන්නේ ඔයාලට මේ වෙනකොට හරි අයිඩියා එකක් ගිහිල්ලා ඇති මේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම ඔයාලට ෂූටබල්ද නැද්ද කියන දේ සම්බන්ධව. රයිට්. මේ ප්‍රෝග්‍රෑම් එක හැදෑරුවට පස්සේ නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එක ෆලෝ කරාට පස්සේ ඔයාලට ලැබෙන බෙනිෆිට්ස් මොනවද? රයිට්. මෙන්න මේ දේවල් සම්බන්ධව ඔයාලට මේ වෙනකොට අයිඩියා එකක් එන්න ඕනේ. ඉතින් ඒකයි මම කිව්වේ මේ ප්‍රෝග්‍රෑම් එක අන්තිම වෙනකම් බලන්න කියලා. ඔයාලට හරි අයිඩියා එකක් ගන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව. ඉතින් ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එකට එන්රෝල් වෙන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් LearnFee වෙබ්සයිට් එකට විසිට් කරලා right learnfee.lk වෙබ්සයිට් එකට විසිට් කරලා මේ learnfee.lk වෙබ්සයිට් එකේ මුලින්ම ඔයාලට account එකක් හදාගන්න පුළුවන්. ඒක ඔයාලට Google or Facebook sign up එකක් එහෙම නැත්නම් email එක enter කරලා එතනදී පොඩි step ටිකකින් email verify කරලා account එකක් create කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් account එක create කරගත්තට පස්සේ අනිවාර්යෙන් account එකක් තියෙන්න ඕනේ. account එක create කරගත්තට පස්සේ ඔයාලා මෙතන program section එකට යන්න. program section එකේ තියෙනවා program field එක. right. එතකොට මේකේ programs ගොඩක් තියෙනවා. එතකොට මෙතනදී ඔයාලට CloudPath Pro Master Program එකට නම් enroll වෙන්න අවශ්‍ය. ඒක මෙතනම තියෙනවා. right. එතකොට ඒක දැන්ටත් ගොඩක් හොඳ rating එකක් තියෙන program එකක්. ඔයාලට මුලින්ම මෙතනින් CloudPath search මේ CloudPath Pro කියලා search කරලා නම් ඒ program එකේ එහෙම නැත්නම් මෙතනදී මේ program එක click කරලා ඇතුළට යන්න. ඒකේ තියෙනවා buy now button එක. right. එතකොට ඒකේ ඒ දවස් වලට අදාළ වෙන වෙනම ඩිස්කවුන්ට්ස් යනවා අපේ. එතකොට දැන් මෙන්න මේ වගේ ඩිස්කවුන්ට් එකක් දීලා තියෙන්නේ. ප්‍රොමෝ කෝඩ් එකක් ඇප්ලයි වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ඔයාලට වාරෙන්න ලොගින් වුණාට පස්සේ ඔයාලගෙන් අහනවා මෙතඩ් දෙකක් තියෙන. එකක් තමයි ඔයාලට කාඩ් පේමන්ට් කරන්න පුළුවන්. අනිත් එක තමයි පේමන්ට් ස්ලිප් එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඔය දෙකේ වෙනස තමයි ඔයාලට පේමන්ට් ස්ලිප් එකක් අප්ලෝඩ් කරොත් සාමාන්‍යයෙන් ඒක ඔයාට අප්‍රූව් වෙන්න පැය දෙකක් වගේ කාලයක් යනවා. එහෙම නැත්නම් ඔයාලා කාඩ් පේමන්ට් එකක් කරොත් one time ඒ වෙලේම ඔයාලගේ මේ course enrollment එක ඇක්ටිව් වෙනවා. right. ඔය දෙක තමයි දෙකේ තියෙන වෙනස. ඔයාලට කැමති මෙතඩ් එකක් යූස් කරලා ප්‍රෝග්‍රෑම් එකට enroll වෙන්න පුළුවන්. හරි. හරි. ඒ වගේම තව දෙයක් තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේදී self place learning model එක තමයි අපි follow කරන්නේ. ඒ කියන්නේ ඔයාලා මේක instructor lead program එකක්වත් live sessions වත් නැහැ. සම්පූර්ණ අර මම කිව්වා වගේ fully video based program එකක්. ඒ වගේම මේකෙදි personal guidance එක නැහැ. ඔයාලට ලැබෙන්නේ
ෆුල් කටෙන්ට් එක විතර එනිතර පර්සනල් ගයිඩන්ස් එක නැති හින්දා මං මේ ප්‍රෝග්‍රෑම් එක නිතරම සරල විදිහට ඔයාලා හැමෝටම තේරෙන විදිහට බේසික් ලෙවල් එකේ ඉන්න අයටත් තේරෙන විදිහට පැහැදිලි වෙන විදිහට ස්ටෙප් බයි ස්ටෙප් කන්ටිනියු කරනවා රයිට් හරි ඉතින් ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ එහෙනම් අපි ප්‍රෝග්‍රෑම් එකේ හමුවෙමු thank you